ඉතින් මේ තියෙන අපේ වෙබ් ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකේ පස්වෙනි ටාස්ක් එක. ඉතින් අපිට මේකේදී කතා කරන්න තියෙන අපේ ෆොගන් පාස්වර්ඩ් ඔප්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම අපේ ඩේටාබේස් එකේ බලමු මේ කසුන් ලියනගේ කියන යූසර්ගේ පාස්වර්ඩ් එක එකේ ඉඳන් 8 වෙනකනුත් ඒ වගේ මෙයාගේ වෙරිෆිකේෂන් කෝඩ් එකකුත් අප්ඩේට් වෙලා නැහැ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේ කසුන් ලියනගේ කියන යූසර්ගේ ඊමේල් එක ඇඩ් කරගෙන බලමු. අපිට කියනවා වෙරිෆිකේෂන් කෝඩ් එක ඊමේල් එකට යවුවා කියලා. අපි අපේ ඊමේල් එක චෙක් කරගමු. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. වෙරිෆිකේෂන් කෝඩ් එක අපිට මෙතන තියලා තියෙනවා. ඉතින් අපි අපේ අලුත් පාස්වර්ඩ් එකක් ඇඩ් කරගමු. ඒ වගේම අපි වෙරිෆිකේෂන් කෝඩ් එක මේ වගේ ඇඩ් කරගමු. ඉතින් අපිට කියනවා පාස්වර්ඩ් එක සක්සස්ෆුලි රීසෙට් වුණා කියලා. ඉතින් අපි ආයෙත් අපේ ඩේටාබේස් එක රිෆ්‍රෙෂ් කරන්න කලින් අපිට මෙතන කලින් විදිහටමයි තියෙන්නේ. ඉතින් අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ පාස්වර්ඩ් එක චේන්ජ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එකත් අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් අපි මේකේ කෝඩින් පැත්තට යමු. ඉතින් මේ අපේ ඔප්ෂන් එක තියෙන්නේ sign in box එක ඇතුලේ. ඉතින් ඒ වගේම අපේ මොඩල් එක තියෙන්නේ මේ sign in box එක ඇතුලේ. ඉතින් මේ මොඩල් එකේ view එක අපිට බලා ගන්න ඕන හින්දා අපි ෆන්ක්ෂන් දෙකක් කෝල් කරලා තියෙනවා. ඉතින් මේ ෆන්ක්ෂන් දෙක මේ දෙකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න අදාළවත් අපි ෆන්ක්ෂන් එකක් කෝල් කරගෙන තියෙනවා. ඉතින් මේක අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ඩිසයින් එක තියෙන්නේ මේ වගේ තමයි. ඉතින් අපේ JS පැත්තට ගියොත් අපේ මොඩල් එක ඕපන් කරගන්න අදාළ කෝඩ් එක තියෙන්නේ මේක. ඉතින් අපි මේ මොඩල් එකෙන් ගන්න data අපිට ප්‍රොසෙස් කරගන්න send verification process.php කියන ෆයිල් එකට get thread එකෙන් යවනවා අපි. ඉතින් අපි මොඩල් එකේ view එක බලා ගන්න අදාළ කෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම අපේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න අදාළ කෝඩ් එක තියෙන්නේ මෙතන. ඉතින් අපි අල්ලගන්න data post method එකකින් reset password process කියන අපි php ෆයිල් එකට මෙතනින් යවන එක කරනවා. ඉතින් අපේ ඊමේල් එක යවා ගන්න process එක මෙතනින් තියෙන්නේ. මුලින්ම අපිට අවශ්‍ය කරන අපේ files ටික මෙතන include කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම අපේ ඊමේල් එක යවන්න අදාළ කරන කෝඩ් එක මෙතන තියෙනවා. ඒ වගේම ඊමේල් එක යවනකොට අපි වෙන වැරදි ඇලර්ට් කරගන්න ඒ අදාළ කෝඩ් ටිකක් මෙතන තියෙනවා. ඒ වගේම අපි පාස්වර්ඩ් එක නෙමෙයි ඒ වගේම අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක යවා ගන්න අදාළ ප්‍රොසෙස් එකට අදාළ කෝඩ් එකක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට අදාළ අවශ්‍ය වෙන ෆයිල්ස් ටික මෙතන ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් අපේ ඊමේල් එක යවා ගන්න අදාළ වෙන ප්‍රොසෙස් එකට අදාළ කෝඩ් එක. ඉතින් ඊළඟට තියෙන අපේ පාස්වර්ඩ් එක රීසෙට් කරන ප්‍රොසෙස් එකට අදාළ කෝඩ් එක. ඉතින් අපිට මුලින්ම අපිට අවශ්‍ය වෙන අපේ include connection.php ෆයිල් එක මෙතන include කරගෙන තියෙනවා. ඒ වගේම අපේ database එකේ අපේ පාස්වර්ඩ් එකත් verification code එකත් අප්ඩේට් කරන්න අදාළ අප්ඩේට් query එක මෙතන ලියාගෙන තියෙනවා. ඒ වගේම අපිට එතනදී වැරදි ඇලර්ට් කරන්න අදාළ ඒ අදාළ වෙන ඇලර්ට් ටික ගන්න ඕනි අවශ්‍ය වෙන කෝඩ් එක මෙතනදී ලියාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ forgotten password option එක වැඩ කරන්නේ. ඉතින් අපි අපේ ඊළඟ වීඩියෝ එකේදී මොකද වෙන්නේ කියලා ඒකදී බලමු.